ප්‍රභාත් මහත්තයා එනවා. ඔයා කී වෙද්දිද යන්නේ? 7:00ට. අර 8 වෙද්දි නෑ. නෑ එයා 7:00ට යනවා. හරියට. මගේ චෙක් අවුට් එක 8ට. 8:00ම. තා ගන්න පිටිවසර. පොඩි පොඩි. After long time නේ. After long time. ඔය vlog එකට නම් ගන්න බෑ තාම බෑග් එකේ තියෙන පරණ එක. අඩ. අපි දැන් මේ වගේ ෆොටෝස් ගහනවා. මේ කට්ටිය මේ කරන්න කියලා. මොකද යාළුවෝ වෙන්නේ? මං ඔයාලට බල්බ් ගෙනාවා. හරිද? බල්බ් ගෙනල්ලා අපිට දැන් නිල් පාට දාන්නද? ඒකයි මොනවද බලු? මෙතන එන ෂූටි එක. නිල් පාට ගෙනල්ලා නිල් පාට දානවා කියනවා දැන් අපි දානවා. මේ ගාන්තේ. ජයසංගරෝද පළපුරුද්දක් තියනවා නේද? ජයසංග උසස් පෙළ මොනවද කරේ? හොඳ ටෙක්නික් කරේ නේ. ඔය සම්බන්ධව තිබ්බද? නෑ නේ ඔබ ඔයා පැට්‍රිකලි නෑ මේ ගලවලා දාගන්න බැලුවා මේ බල්බ් එක ගිහිල්ලා වගේ ඈ අද දවසේ කට්ටිය මේ ඇත්තට මේ මාසෙකමාර විතර ප්‍රභාතුයි ජයසංකයි ආවේ. කට්ටිය බිසි. මොකද වෙන්නේ? ලයිට් වැඩි. මොකද වෙන්නේ? මම එන්න ඕනේ. දන්නේ පොඩි උඹ මේකත් පදාගෙන ගැලෙව්වා. උඹ නේ කාලේ කියලා දුන්නේ බං මට. බලහන් ඔබ හරියට කියලා දීලක් නෑ බං. ගැලෙව්වා. ඒ දේ මම මතක කරනවා. මේකත් හරි ලොකු දෙකයි චූටි දෙකයි තියෙන්නේ. අපි පස්සේ කියන්න දෙයක් නෑ නේ බං. ඇයි? Facebook එකේ දැම්මනේ බල පෝස්ට් එක. ඔව් පටිනවා දැම්ම නෙමෙයි. ඔව් දැම්මනේ අපි ලබන අවුරුද්දේ තියානේ. ඈ? ලයින් එක තියනවා. ඔව් ලයින් කියන්නේ ෂෝ. අඩු මගේ රතු පාටයක් ගාමු. රතු එක ගෙදර. අයියෝ කියන්නේ. යනවා. අපි නිල් එක දාමු. මේ අඩු නිල් එකත් එක්ක ඇති පොඩි ලයින් එකක් තියෙනවා. හොඳයි. හොඳයි. Thank you so much. Thank you so much. Windows key එකක් දෙන්නගේ. අරගෙන අනිත් ලයිට් එක ගලපු. දුවන් ගාපු. මේක වැහිලා නෑ. මේ කොහොමද වහන්නේ? අලිය කියලා මම කොහොම තියාගෙන මෙහෙට අනුරාධපුරේ ගිහලා සමුද්‍රෙම ගිහලා ගිහින්. ඌලඟට යනවා. වදිනවා වින් ස්ක්‍රීන් එක ගන්න. අනේ ඒක ඔයා තියාගන්න එන්න මතක් වෙනවා. 1000ක් නගතේ. එයා හදලා. 500ක් වගේ දීපන ආතුණක්. ඒක ගලන්න බෑ. බය. කවන්නේ ඒක බය. මේක 13යි. මම දැන් වීඩියෝස් බලනවා. සර්ච් කරලා දෙන්න සර්ච් වෙන්න දාන්නේ. සර්ච් හිස්ටරි බලන්න බෑ. සර්ච් හිස්ටරි. අන්න බෑ කරන්න පුළුවන්. ඔව්. මේ දැන් වෙලා ගන්න රැඩිෂන් එක පුරුද්ද කරනවා. උදේට. හරි එහෙනම් මේ ලයිට් එක දාලා බලන්න වැඩද කියලා. ඔන්න මේ අනුරාධපුරයටත් තියෙනවා දැන් Uber Eats. අපි 10 රයිස් එකක් දැම්මේ. අපිට 700ක ඔෆර් එකක් තියෙනවා. ඩෙලිවරි charge එක රුපියල් 49ක් වැටලා තියෙනවා. රුපියල් 349ට රයිස් එකක්. අද අරව ගණන් දැන් 100ක විතර මාරු කරනවා. හරිද? ඔබටත් ඕනේ කියනවනේ බං කවුරු හරි කරනවා දැක්කම ඒකම ඕනේ. තව රයිස් එකක් දැම්මා. මේක බර්නර්ස් එකෙන්. ඔය කීයද බ්‍රෝ? ඔරිජිනල් ප්‍රයිස් එක 980යි. ඔෆර් එක තිබ්බ රුපියල් 686ක. දැන් හරිද ඔයාලගේ වැඩ? හරි. ඉතින් ඔයාගේ වැඩි හරි නෑ. අපු මේ දැන් ඉතින් මේ මට පොඩ්ඩක් කියන්නකෝ ඇයි මේ ඕ දෙන්න මේ සෑහෙන කාලෙකින් ආවේ නැත්තේ මේකට? බිසි දැන් කොල්ලෝ බිසි. දැන් ආවේ දැන් හෙට උදේ මුට ගමනක් යන්න තියෙන ඉඳලා මූ ඇවිල්ලා තියෙනවා. ආවෙත් මුඩ ගමන යන්නේ. මටත් හෙට උදේම 9ට විතර යන්න තියෙනවා. ඒකයි ඉතින් ඔන්න යාළුවනේ දැන් යාළුවන්ගේ තත්ත්වේ මේ ඒක මොකද සිටුේෂන් එක 294යි දැන් ඕකින් කැපෙනවා. අග්ගා තමයි කඩේ පාන්න ගන්න. හෙට ගිහිල්ලා බර්නර්ස් එක ඉස්සරහින් එකේ දාන්න. Uber Eats කරලා ගන්න මේ අපි දැන් ෆෝකස් කියන්නේ ඒක ෆෝකස් නෙමෙයි හැරෙන්න අපේ මූණ ආ දැන් මූණ මෙහෙම හැරෙනවා. දැන් හරි මාව දැන් අල්ලගත්තා හරි ඒ වෙනස් දැන් දැන් මම අතෙන්ට ආයෙ අන්න රුවන්ට ගත්තා දැන් ප්‍රභාත කරා ඔබට අන්න දෙපා ගොන්නු වගේ බඳින්න ඉන්නවා හරිනේ එපා කපපා අඩු ගත්තද අරුන් පාසල හොයනවා නේ කිරිවා
බේකවල විනාඩි 10ක් කියන නිරංජනුත් පෙව්වා. අද මේ මාතල්ලයක් ගන්න වෙනවා. මම ඔබ සාරවත් යවුවා. උපත් එකේ තමයි මේ මාසෙ කෙල්ලෙක් කතා ක්‍රීම් එක දැකලා නැහැ. දන්නේ නැහැ මොකද්ද කියලා. නංගි මොකද්ද කියන්නේ මං කියව කියලා. ඔන්න දැන් තමයි කාමරේට දැන් ඇවිල්ලා පැයක් විතර. වෙලාවට මේ හොදන්න ඕනේ මම ඕඩර් දාන්නේ. ඔව්. ඉතින් අප්ඩේට් එක හිටියේ නෑ පහුගියදවස්. මම මේවා ගන්න අපිත් එක්ක ප්‍රභාත් ඉද්දී ලෝභයාසේ වීදම් කරන්නේ. කෙල්ල එක්ක වීදම් කරද්දි කෙල්ල එක්ක යද්දි කෙලින්ම සුපිරි කඩවල් වලට යන්නේ. අපිත් එක්ක තමයි යන්නේ ඔය නිකන් වටේ කඩේකට. ඕකයි තත්ත්වේ. මෙච්චර දේවල් කන්දවා. දහස් ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉන්නේ වැඩ නම් බිසි. මේ ඒකට වගේ දැන් විශේෂ දවස තමයි අපිට කියන්නේ නැක දිදී එනකම් නැකතර කියන්නේ. නැකතර කියන්නේ මේ දැන් ලබන අවුරුද්දේ විතර වෙච්ච අය හම්බෙන්නේ නැති කට්ටිය නේද? බොහෝ දුරට සාමාන්‍යයෙන් ජනවාරියෙන් පස්සේ නේද ටිකක් අමාරු වෙනවා. මාසෙ ට්‍රිප් ගියානේ බං සතියෙන් දෙකක්. මේ ඉස්සර අපි මාසෙ සාමාන්‍ය දෙකක් තුනක් එහෙමස් එක්ක මාසෙ දෙකක් තුනක් මේ කඩේ කරලා කියලා නුවරදී දාගෙන. අපි මේ කතාවනේ ට්‍රිප් ගියපු හැටි. අම්මෝ මේ ලබන අවුරුද්දේ යන්න බැරි විදිහට ජය ආයේ එහෙම බලන්න. සෙට් එකම යන්නේ. මන් දන්නේ මෙච්චරයි උඹල තුන් දෙනා බැන්දලා පස්සේ අය සද්ද නෑ තුන් දෙනා. නෑ නෑ ඉස්සුලා. උඹ වරෙන් එහෙ. උඹ තරහ ඉන්නේ ඒකට දැන් මම දවස් කීයක් එහෙ වරෙන් කියලා දවස් දෙකක් ඉඳලා යන්නේ. මට දැන් මෙහෙ ඉන්න විදිහකුත් නෑ. මම තාම තනියන්නේ. මම ඉතින් දැන් අපි සෙට් වෙන්නේ නෑ ඒ. වරෙන් තමුත් දැන් කියලා දවස් දෙකක් ඉඳලා නු ලැජ්ජයි. අපි ලබන මාසෙ දිහා මුල් සතිය වගේ දාන්න මොනේ ට්‍රිප් එක. පුළුවන් වෙයිද? ලබන සතියේ ලබන මාසෙ ලබන මාසෙ ප්‍රබාට පුළුවන් නේද? කියවලා වැදගත් පොතක් ඈ. මම මේ දවස්වල කියවන පොත්. ඒක හැමද මම දැන් අවුරුදු 3ක විතර ඉන්න පොත් දෙකක් අරගෙන තියාගෙන ඉන්නවා. අතර පොතක් තියෙනවා මේ උඩ මේ අවුරුද්දක් විතර. මට ඒ මම බාගේ කිව්වා අපි දැන් ඇත්තටම සෑහෙන කලමනාකරණයක යොදලා වැඩ කරන්නේ. පස්සේ කියන්නේ මම දතා දෙක ඉඳලා දැන්. මේ කියන්නේ දුප්පත් වෙන්න සල්ලි දෙන්න වැඩිලු. දෙන්න. අත ඒක ඇත්තට දෙන්න සල්ලි දෙන්න වැඩිලු. දුප්පත් අයට සල්ලි විදගෙන වැඩි. දුප්පත් අයට සල්ලි විදගෙන වැඩිලු. ඇයි අර සයන්ස් රුචිර අපි කාගියසකට යද්දි අපිට ඔබස් හම්බෙනවා. හරිද? ඔබට ඔබට කඩේට ගිහිල්ලා ලොකුවට ගත්ති. එකපාරට. ඔබ ගන්නට හම්බ. ඔව්. නිකම්ම හිතාංගෝ අපි අරගෙන ගිහිල්ලා ගන්න නිර්මාණයකින් එහෙම. වෙලාවට කාඩ් වලට පස් තියෙනවා. 4000 විතර ෂර්ට් එක 3000ට වටිනවා. ඒ දැන් ක්‍රෙඩිට් කාඩ් මට මාත් එක කරනවා. අනිත් එක ඌනම් ගන්නේ අර කිරි පැකට් සැෂේ එක. උදාහරණයක් ගන්න. ඒකෙන් සැකේක ගන්නකොට පාඩුයි. ඒකට සමහර විට හවස බොන්න ඇරයි යනවනේ බං. ඔව් කරන්නේ. ඒකම සෑහෙන උග 2000 පාඩු කිරි පැකට්. ඔව් සැෂේ ගන්න තියෙන්නේ නේද? මොකද දවසේ පාඩිනේ. හවසට සැෂේ පැකට් දෙක තුනක් කරයි යනවා. ග්‍රෑම් ප්‍රමාණය වෙනස් නේ. ග්‍රෑම් 100යි. ඒක පාඩුයි. ඒක පාඩුයි කියලා කියන්නේ කොහොමද? ලොකු එකක් ගන්න කිලෝ කියලා එක ගන්න ලාභයි. හරි. උට කිලෝ එකක් එකපාර ගන්න සල්ලි නැතිද චුට්ට ගන්නවා. ඒක සමහර තව එකක් දැක්ක රිච් ඩෑඩ් පූර් ඩෑඩ් දෙලින් මම මේක වල කියවන්න කියලා අර PDF මම එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්න බැරුව ගියා. ටිකක් බෝරින්. එයා එකම දේ නැවත කියන්නේ. එයාගේ තියෙන එකම මේ ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද දන්නවද? රියල් ඉස්ටේට්. ඌ කියන්නේ හැම වෙලේම රියල් ඉස්ටේට්. එකක් මොකක් ණයක් ගන්න ණයක් කරන් වඩ මුට්ටු ගන්න එපා. යානවාන ගන්න එපා ඉඩමක් ගන්න. ඉඩමක් කරන් ගියක් හදන්න. පුලිස් ඉස්සෙල්ලා දැන් මේ ඕකම තමයි රිපීට් කරන්නේ. ඉස්සෙල්ලා වලට එක දැන් මේ ග්‍රෑන්ඩ් කියන හැබැයි ඒකේ තව සෑහෙන ගොඩක් දේවල් තියෙනවා මම හිතනවා. ඒ කාලේ රියල් එස්ටේට් වෙන්නේදී. ඔය ඒ කාලේ රියල් ඉස්ටේට් 300 රයිස් අපි මේ ටික දැන් දැම්මේ රුපියල් 500. 600ක් වගේනේ මේ දෙකට මුනේ. අඩු අලතේ දාලා තියෙනවා. කම් මොනවද මේ අලනේ බං. කම් බාස්මති රයිස් එක කලින් මේ තියෙන බර්නර්ස් එකක මේක තියෙන මිස්ටර් ග්‍රෑන්ඩ් එකක ඔයාලා අනුරාධපුරේ රයිස් කනවා නම් ටවුන් එක පැත්තේ බර්නර්ස් එක තියෙනවා I recommend
අපි තමයි කස්ටමස්ලා වෙනස හැද බාරුව අපි නීබ අපි දැස්ලා රිවස් දන්න ඔව් හැබැයි Google මැප් එකට අපි දෙන රේස් එක පෙන්නුවේද කොහොමද බර්නර්ස් එකට මේ අලුතෙන් ඇවිල්ලා එක්කනේ මේ අපිට තින් කිව්වා කෑම හොඳයිද රිවිව් එකක් දාන්න කියලා මම ඒවා මේ ඔය අලුත්ද මල්ලි අලුතෙන් දාවේ කියලා අපි ඇහුවා ඔගේ ඕපන් කරද්දී අපි ඇහුවා අපි තව කොත්තුවක් කොට කරා ඒතකොට සම්පූර්ණ අපේ තුනටම රුපියල් 900යි ඒක ගණන් ගන්න තු ඉන්න ඕනේ. ඉඳගනින්කෝ. මේකත් එක්ක මේ වුණා. ඔය මොකක්ද උඩ කියන්නේ? ඉලෙක්ට්‍රික් මසාජර් එක. ඒසන් නිරංජන් කාන්ති සික්ස් පැක් මේක ඇයිදන්නේ නැහැද මට දාන්න බෑ. මේ අත මෙහෙම එනවා එකපාරට මෙහෙම. කියලා. මොකද මේ වෙපොඩන්නේ? මේ ඕක මුද්දම එක මේ පොඩි එක දාපන් මේ නෑ නෑ අර මසාජ් එක ඔය බීට් එක එක මොඩ් තියෙනවා. මේ අර පිසියෝ කාර්යය දානවා කොන්දර එකක්. අමාරුම එකද මේ නෑ නෑ ඔය එක මොඩ් තියෙනවා හරිද? ඒ උඩින් කරන්ට් එකද තියෙන්නේ අඩු ආපේ මේව මතල් එක මට දාන්න බෑ ඒවා. මම ගන්න ඔක්කොම දාලා. මේ මට බය හරිද? එක්ක ඒ පාවලිම මටත් වැදුනවා. ඕම් බලන්න මේ කියෝ ගාවන් ඈ අංගල විදිහ උඹට අවුලක් නැද්ද අවුල ඒ සමහර දානවා මටත් අවුල්. කරන්ට් එකක්ද බබලි ඔව් මේ ඔය අත හෙල්ලෙනවා හරිද? සමහරව මේ අපේ මල්ලියම අත මෙහෙම එනවා. ඔව්. නිකන් අර කරන්ට් එක වැදිලා ඇම්බරනවා වගේ. ඇති ඇතිරුවා නැති වෙඩි කරන් බලන්න පොඩ්ඩක්. වැඩිවල් නාමාරු බස් ආන් දැක්කද? එනවා බං එපා අඩෝ බං අත මෙහෙම එනවා. මේ වෙනවා මේ සමහරගේ අත මෙහෙම. කොන්ද කොන්ද ඒ බය බයයිනේ බං. කාගේ හරි අහලා දාමු. කිසියෝ කාරයෙන් අහලා දාමු. පිසියෝ කාර්යය දාන්නේ. හරි දානවා නම් අතකට හරි මෙහෙට හරි මසල් එක්ක දාමු. හොඳට දාන්න යනවා අර මෙතන වතුර ගන්නත් හොඳයි. ඔව් සුසුම්නාව නම් මනම් තියෙන්නේ. පන්ට් එක වදින්නේ කොහොමද වෙන්නේ? මේ උඹ අත දෙන්න බෑ. දැන් ඒක බා. තා යමාරු නෑ විසිලා වැදුනොත් අත රිද්ද නෑ සිතාවට ඔබට වදින්නේ නෑ ඒක මොනේක දාවේ දන්නේ ඒ මොඩ් එක අරමු බං මොඩ් එක දැන් මසාජ් එකට තමයි අර විදිහට මං අර අවුලක් නැහැ කියලා කලින්ම ගලව බබන්සියනේ ඒ බා කුල් වලට දාන්න බා ඒකලා මොකද වෙන්නේ කියලා නෑ ඒ බා වේ මේ ඒ බා මට බයයි බං මොන මේ ඔය වගේ බං අතට දැම්මම මොකද තුන්නේ නෑ කරන්ට් එකක් වදින්න try this don't try this at home. ඕක දාලා පාරවලින් දාලා උන් කරන්න ඕනේ මෑර් අරුනේ උඹ අර එකපාරක් කම්ප්ලීට් කරනවාම අර ඇගේ තියෙන බ්ලොක් ඔක්කොම හරියන්නේ ඒ වගේ වෙනවද ඒ වගේ වෙනවා ඔය අරු අල්ලන්නේ අඹ දන්නේ කොයි වෙන්නේ? ඔක්කොම කරා ස්ප්ලෙට් ගන්න මොඩ් එක මාරු කරලා බලන්න මොඩ් එක බන්නේ මොකෙන්ද? එම් එකේ. එතකොට ඕකේ තියෙනවා මසාජ් කියලා තියෙනවා මේ ඒ වෙන පැටර්න් විදියක් මොකක්ද ඔව් මේ ඉලක්කම් වැඩි කරන්න එපා මම දාලා බලලා නැහැ. දාලා මසාජ් එක මාරු. ඔව් ලොකු කකුල වලට දැනෙන්නේ නැහැ. එහෙනම් guys ඔන්න අද දවසේ වීඩියෝ එක ඉවරයි. අද ඇවිල්ලා අද දවසේ වෙච්ච මේ සුවිශේෂී සිදුවීම් කීපයක් තමයි ඉතින් අද දවසේ වීඩියෝ එකට මම දාලා තියෙන්නේ. ඉතින් මේ කට්ටිය ඇත්තටම ඔයාලා ආයේ මම චයිනා යන කලින් නිකන් මම බලලා යන්නේ නේද? ඔව් චයිනා වල අලුත් වෛරස් එකක් තියෙනවා හදාගෙන ඉන්න කලින් ආවේ. එතකොට ඊට කලින් මම බලලා යන්න ඕන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඊළඟට ආයෙ බලන්නට මාස 3කින්. මාස 3කින්. මොකද මේ චයිනා වල ප්‍රභේදයක් යනවලු එක ලංකාවේ තියෙනවා. බලමු තාත්තේ මොකද වෙන්නේ කියලා. ඒක කියන්නේ. වෙල් මෙම්බර්ෂිප් මේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම good bye. අපේ පොඩි කමක් YouTube channel subscribe කරන්න පල්ලා description එකේ link එක තියෙනවා.